මියෝනාද සිල්වා ගැන පහුගිය කාලේ ආන්දෝලනාත්මක කතා කිහිපයක් අහන්න ලැබුණනේ. ඔන්න ඒවට මියෝන උත්තර දීලා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මියෝන කිව්වට වඩා ආත්මි කිව්වම මුළු රටක් දන්න නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියට පහුගිය කාලේ එච්චර හොඳ වුණේ නම් නැහැ. ඒකට හේතුව වුණේ ඇය රංගනයෙන් දායක වුණ හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයෙන් ඇයව ඉවත් කරලා ඒ වෙනුවට ජනප්‍රිය නිලි දේශානිව තෝරාගෙන තිබීම. ඒ විතරක් නෙමෙයි. ඒ ගැන ඒ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා Facebook සටහනකින් අදහස් දක්වමින් කියලා තිබුණේ මියෝනව එම නාට්‍යයෙන් ඉවත් කළේ ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වගේම නයිට් ක්ලබ් ගානේ ගිහින් ෂූටින් එන්න පරක්කු වෙන නිසා කියලා. ඒ වගේම ඒ චරිතය වගකීමෙන් කරන්නේ නෑ කියලත් ඔහු ප්‍රසිද්ධියම චෝදනා කරලා තිබුණා. ඒ චෝදනාව විතරක් නෙමෙයි. ඇය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා කියලා පවා එම පුද්ගලයා මියෝනට චෝදනා කරලා තිබුණා. මේවා ඊටාම බරපතලයි. කෙසේ නමුත් ඉන් පස්සේ මේ සිදුවීමට අදාළව මියෝනගේ පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. ඒත් ඔන්න ළඟදී තිබුණ ඉන්ටර්විව් එකකදී අය කියනවා ඇයට මේ අපහාස අවලාද හුරුයි වගේම ඒව නොසලකා Tamanගේ ගමන ඉදිරියට යනවා කියලා. ඒ වගේම අය කියන්නේ මේ කලා ශ්‍රේෂ්ඨයේ මිනිස්යන්ට වඩා අමනුෂ්‍යයන් ඉන්නේ කියලා. ඒ නිසා අලුතින් මේ ශ්‍රේෂ්ඨයට එනවනම් ඒවට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කියලාත් ඇය කියනවා. කොහොම නමුත් ඇය මේ වෙද්දි මානසිකව මෙන්ම ශාරීරිකවත් ඉතා හොඳින් ඉන්නවා කියලයි ඇය කියන්නේ. මියෝන කියන්නේ දක්ෂ නිලියක්නේ. ඉතින් මේ මඩ අපහාස මිද දරාගෙන ඉදිරියට යන්න කියලා අපිත් ඇයට සුබ පතනවා. ඒ වගේම කලා ලෝකෙ මේ වගේ දේවල් නිවැරදිව දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.